උඩින්නයක් දැම්මයි රයිට් ඉතින් කට්ටිය ගැම්මට මොකද වෙන්න ඉතින් අද නවියමයි වෙනස් සිතියකට ආයේ මාස 6-7කට පස්සේ ඉතින් බස් එකකට අත තිවිතින් නේ නවියයි පස්ටිකට ඇබ්බැයි වෙලාමිය ඉතින් අද නවියයි ඉන්න රත්තරන් අම්ම බස් එකේ ගෝල්ඩන් මද ඉතින් මං ඉන්න අද හීන සිතට එකේ ආමඩු සුපිරි එන බොයිස් අපි යන්න යන්න මචං ඉතින් කාලේ පස්සේ ඔන්න බස් අරගෙන ආවා ඉන් සිත්තරි එක්කයන් රත්තරන් අම්මා අපි යන් පෙරටම අපි යනවාද දිගන දිගන දිගටම එන දිගන එන පොඩ්ඩක් මන් දාන පාරට හරි අයියා දාන්න ලස්සන්ට පාර යනවා මුකුත් නෑ පාර හොඳයි පොඩ උඩ ගියා පස්ස පැත්තම යනවා ගැට්ටු උඩ ගියා හරි ඉතින් යන්න ඉස්සර පස්සේ ගියා අම්මා ලස්සනයි අපි කොහොම පැකිල්ල තියෙන ඉතින් යාළුවේ අල්ලපු ගමන් පාගෙන යන්න අර ඉතින් සියර යන්න ඕනේ තියෙනවා ලල පාරේ වාහන නැද්ද අද ඒක නම් අයියගෙන් තමයි අහන්න ළඟ එනවා බොයි ෆෝන් එක නම් ඇහෙනවා අපිට අම්මා යාළුවා යන්න රත්තරන් අම්මා ලස්සන ටුවර් එකක් දිගනට මචං යාළුවේ දිගන යන්නේ දිගන බස් එකක් එනවා හලෝ බස් අයියා AC අයියලාට ඉතින් ලේසි නෑ සරණයි අම්මා ලැම්බෝගිනි නවත්තලා හැවැත්තින් බා මට සිටි ලේසි නෑ යාළුවේ ලංකාව දියුණු වෙලා කොහොමද බංගුව ඒයි අපි ගත්තවන් ඒයි ළඟාගෙන එනවද ඔයා ළඟ දින යන්නේ ඔව් අය පේරවානි තා පොඩ්ඩ මම වල්ලිය හිතන්නේ වට බැරි බැරි කමන්නේ අම්ම දැමිල්ල කොහොමද දැමිල්ල යාළුවේ කාර් එන්න කලින් දාගමු අම්මට කැලලක් තිබුණේ නේද පොඩ්ඩක් ගණන් ගන්න මම නේක මේ කරගත්තා මන්දාන විදිය බල හරි යරු හප්ප ගත්තා වගේ හත් දෙන්න යාළුවේ FB එක ෂේප් එක එලවන ගමන් ෆෝන් එක අල්ලන්න තුඹ නැහැ ගමන් නැහැ අපි ලෝඩ් කරගන්න ඒවා එනවනේ ඔව්යි අද වාහන පොඩ අඩුයි හරි හැකියි මේ ගස් වල අතෝ දින වහලේ බලාගෙන ඔව් එහෙම සීන් නෑ නම් තියෙනවා දිගන දිගට ඇයිගිල්ලා තියෙන ඉන් සිත්තරේදී හීන මේවා නමෙත් තියන හීන සිත්තරේට හීන දැක්කේන සතරන් අම්ම යන්න කොහොමද අතරන් අම්මා දැක්කනේ තෙල් ගහමු එක තැන බ්‍රේක් ගන්න තෙල් ගහගෙන යන්න මේ හෙඩ් එකට නම් පොරකන් ලෑස්ති වෙනවා තෙල් තියෙනවා අයියේ ගහන්න තෙල් කිලෝයක් මේගොල්ලෝ මේ තෙල් ගහන්නත් මේ පොර කනවා මෙතන ලයිව් එක ගන්න සුපිරියට රයිට් ගහගත්ත තෙල් අම්මට උඩු යාළුවේ ඉතින් අපි දැන් සෙඩ් එකට ගහන්නේ අයියේ අයින් වුණා නම් හොඳයි නේද මේ කේස් නම් දාන් එන්න එපා හරි යනවා අරසෝල දාලා ඔය මිනිස්සු හප්පන්න එපා පව් ඒක තමයි ඔය මිනිස්සු බඩගිඩි හප්පන්න එපා ඌ මෙතන අලියා වගේ ඉන්නවා මේක ලොකු කරන්නේත් නැහැ අපි එන අමාරුවෙන් දාලා ගාන්ට දැම්ම පුළුවන් ඔය දැම්මේ තෙල් ගහන්න හරි තෙල් ගැහුවා යාළුවේ මාර තෙල් ගහිල්ලා නේ තෙල් දිස්සයි අලුතින් මේක බසයි කෙනෙක් යට කලින් දාගන්න හරි ඉන්නේ ස්ලෝ කරේ නේ අම්ම දැක්කනේ ස්ලෝ කරේ නේ අම්මට සිරි ගාන්ට ඉතින් දැමිල්ලක් ඈ ඉස්සර වෙන්න නෑ අයියා එහෙම මතක ගන්න ඕනේ ඉස්සර වෙන්න වාහනේ නෑ හැබැයි ඉස්සර ගන්න අමාරුයි දැන් ගියාගේ හරි යන්න වාහනේ එක පේන්නේ ඔව් කෙල
ඇදගෙන ගියා වගේ නෙමෙයි. ඉබගෙන ඉන්න උනා. හරි හරි. වදගත්තද? නෑ නෑ ස්ලෝ කරගත්තා. අයි එනකම් පොඩ්ඩක් ස්ලෝ කරා. නෑ මම වංගු ගන්න බැරි කියලා ස්ලෝ කරේ. එනට එහෙම අපි කියන්නේ එහෙමයි. කරන්න මෙහෙමයි. කරන්නේ. පොඩ්ඩක් නිකන් සෙට් එක ලයිව් එකේ කොල්ලෝ. නෑ නේ අයියේ. කමෙන්ට් බලන්න දෙන්නේ නෑ වර්ණි. ඒක වෙයි. පුළ කමෙන්ට් කලියකද කමෙන්ට්? ෆෝන් එකෙන් බලන් ඉන්නේ ඒ වුණාට නෑ කවුරක් අත්තන්නේ. ආ. සෙට් එක කාලෙකින් දැන්. ඔව්. මම බැලුවේ අලුතින් YouTube channel එකක් හදන්නේ. වරකත් අවුලන්නේ යාළුවේ මේ පැත්තට ලං වෙන්න සෙට් තියෙනවා මාර විදියට මම ට්‍රැෆික් එක ස්ලෝ කරගන්න අන්න බස් අපේ යනවා අක්ෂරාවි ගියා CTB අක්ෂරාවි පොලිසිය කමන්නේ දාගම ෂේප් එක කඩීර අම්ම කාර්යයක් වෙනවා කාර්යයක් ब्रेक करा මං එනවා දැකලා කඩයක් තියෙන දැම්ම තිබුණේ නෑ නේ හරි මෙතන අර යකාගේ වංගු තියෙනවා යාළුවේ යකාගේ වංගු ඉස්සර අපේ එකේ ඉස්සර යන්නේ ඔව් අපේ එකේ කෝචොක් එහෙම දාන්න අපේ එකේ ගාවන්නේ කොල්ල බය වුණා අනේ අප්පුච්චෝ කාර්යයක් ආව ගියහන්කෝ කියන්න බැරි වුණා ඕ වෙස්සාදී ඔගේ දැක්කේ නෑ අරයා කිව්වේ නෑනේ අයියෝ ඔබ බලව එල්ලෙන්න එපා මල්ලි අනේ ඵලයන්ටයි පක් යයන් පාගන්න අයිය පිනෝ සංඝ දාලා දෙන්න ඕනේ. රෝදු දෙකකින් යන්නේ බස් එක. අපි අම්බෝ තීල් සිත්‍රි අල්ලන්න යනවා. නේන අල්ලමු. මට සිරිහේ දාලා අකලක වෙන යාළුවේ. කොල්ල පාගනවා. දැන් ලොරි පැදල මේක කපා ගන්න අමාරුයි අයියේ. ඉතින් පෑගෙල්ල කොන්න කෙලින් පාස් එක්න දෙන්නටම. යාළුවේ හරි අම්මා එනවා. අතම නැන්දා පා ගන්න යන්නේ. කිවි මුහුතු වෙරළේ මාව හොඳට යනවනේ අයියනේ කිසි මේක නැහැ අවුලක් නැතුව යනවනේ අවුල් නැහැ හොඳට යනවා වෙනදා වගේ පා වෙන්නේ උඩින් යන්නේ ඇදී යන්නේ ඒව නැහනේ නෑ දැනෙන්නේ හොඳයි ඔව් හරි අම්මට අන්න ඊ වාහනේ දැක්කේ නෑනේ ඔට්ටු 99 බේරගත්තේ වැඩ දන්න හන්දා මං කාර් එක දැක්කේ අර කැරම් බෝඩ් එකේ ඩිස් එකකින් ඉස්සකට ගහුවා උයි සික්කලා ගියා පාර මැද්ද එම්මලා මිනිස්සු නේම කරන්නේ මගේ ලයිව් එක හොඳ නැහැ කිව්වා මං ගිහලා හැප්පුවා තමයි ඉන්නේ බා අනේ නෙමෙයි එහෙම නෙවෙයි ඉන්න ඕනේ යාළුවා අපේ ගෝල පොයින්ට්ස් අපි පොඩ්ඩක් අහුණා ලොරියකට ආයන් ලොරිය ඕටෙක් කරමු අන්නෙනා ගෝල්ඩන් මද පෑගිල්ලක් දැන්නම් පෑගිල්ලා අයියේ නෝනේ ඔව්
යාළුවේ යාළු අන්න යාළු යනවා. අර බස් එක ඉස්සරහට. ඌ කපයිද මේකට යන්නේ? ඒ දැන් බස් අර කැපෙන්නේ ගල්ල ගන්න. කැපෙන්නේ නෑනේ අයියේ සෙන්සිටිවිටි අඩු වෙලාද දන්නේ. වෙන්නේ නැතිනේ ඔය අය දැක්කේ නෑ. අන්න යනවා. ළඟ ළඟ යනවා දැන් නම් බස් එක. අපිට අල්ලගත්තා ඇයි. යාළුවේ යන්නේ නෝඩු බස් එක හුටා හරි 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 වාර කරිය අරතුන නිකන් ආස්තුවක් උඩ ගිහිල්ලා වගේ. තව යනවා. අම්මෝ. මේ දැන් ෆ්‍රී කැම් එක නෑනේ ආහුටා. හුටා මල්ලෙක් එළියයි. ඒක අතනින් පෙල්ලිලා නැතුන් නෑනේ ඉතින් ඉක්ටි බූලා උනා. මෙතන නැද්ද අයියේ ගැට්ට ඔම්ම ඉස්සරහට එන්න. එහෙදින් දාගන්න පුළුවන්. අයිතිකාරයෝ දන්නවනේ මෙයා හරි හරි බෑ දැන් හිර වුණා අයියේ දැන් ගන්න ක්‍රමයක් නෑ වෙනනේ. මාර වෙයි. මේ අයියා අන්න අර මේක මේ සර්ච් වෙන එක ඉබුණනේ ඒක මොකද්ද කොහොමද අයින් කරන්නේ එස්කේප් එක බලපන්. හරි චීක් මේකේ දැන් කොහොමද ගන්න ඕක අපි උඩහට. හින්ච් එක දාන්න පයි පස්සටරන් ආයෙ එන්නකෝ අයියෙන් වම් අත පැත්තට අල්ල වැටයින්න මගේ අල්ල. නෑ අයියේ මේ හිර වෙලා තියෙන මෙතන පස්සට ගන්න බැයිද? බෑ කොටයි. අයියට බැරි වෙන්නේ හැබැයි එතනින් ගන්න පුළුවන් නේ හරි හරි ගන්න පුළුවන් එතන. හරි හරි හරිනේ. අයියේ වම් අත පැත්තට බාර කරලා ඇල්ලුවන හරි ඔක යන උඩ. හරි තා පස්සට අරන් අයියා පොඩි තල්ලුවක් දුන්නා අයියට න ෆ්‍රී කැම් එක තියෙනනේ නේ ඔව්. ඉන්න එකපාර අල්ලමයි දැන් රිවර්ස් එකක් ගහලා විජයපුර බාගෙන යන්න. හරි ගුවන්ගත වෙන්න යන්නේ හැබැයි අතර පොඩි හොඳ කෑල්ලක් තිබ්බද දාගන්න අයියේ පියානතුරකින් උඩින් ගිය බස් එක ඇයිද? ඉන්න බලන්න ඔව් ඉන්නවා. පිකප් එක මදි වුණා ඒක අන්නත පොඩි තල්ලුව හරි චුට්ට හරි ඔයා හම් දැන් අයියට ආය මම මේකෙන් තියාගන්න. යාළුවෝ මුකුත් දුන්නේ අපි පොඩ්ඩක් කැලේ සිරින අරපන්න ගියා. අපි ඉතින් විශේෂ චාරිකාවක් આવොත් සියලු දෙනාට සියලුම දේ පෙන්වගෙන තමයි යන්නේ යාළුවෝ. ඒක නිසා යන් බස් එක ගත්ත යාළුවේ අමාරුවෙන් ගත්තා. යා ඔන්න අයියේ කාර්යය. හරි අපිට හඳ යනවා. තනේ නනේ කුටි පුතා. ඒ කැම කට පහුවෙන ලස්සන අපිට කැම් ටිකක් ගන්න අවතන කොයිනේ. හරි අයියා ඉස්සරහට එනවා අයියා වල්ල දාන්න. ජය ෆ්ලෝ කරන්න එපා මෙයා. හරි.
හැබැයි අද වෙලාව යන්නේ නැතුව වැඩේ හරි ලස්සනට උනානේ. ඔව්. අන්න කාර් හප්ප යන හරකෙක් වගේ පාරේ යන. ඒක පොඩ්ඩක් අර කපලා ගන්න ගියේ හරියද? හරි හරි. ඒ බස් එක ලංකාවේ කොල්ලේ. බ්‍රේක් ගහගත්තා. ඒ ඌත් ගැහුවා බ්‍රේක් එක. යාළුවේ තා පොඩ්ඩේ ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙනවා. ඇතුලේ යදින FPS අඩු වෙනවා මාර විදියටයි. හරි හරි ලංකාවේ බස් එක. ඔව්. අන්න වෙල්ලාය. වෙල්ලාය දිගනට යද්දි හරි ලස්සන. බයික් කාරේ අතුල්ලා ගත්තේ CTB එක අයියා. ඈ දිගනට යද්දි හරි ලස්සන අම්මා. ඒ කොල්ලෝ. අද මිල්ලා. ඉන්න. යා බ්‍රෝ. දැන් ක්ලියර් දාන්න අයියේ. දැන් ආයි වෙලේ යන්නේ. අම්මා ගඟට කළු ගඟ අයියේ. කළු ගඟ පාස් වුණා. දිගනේ යන්නේ ගඟන් නෙමෙයි යන්නේ. නෑ කළු ගඟ පාස් වුණා. කළු ගඟ දුඹුරු ගඟක් තියෙන. කළු ගාට නෑ. පෑගිල්ලා අයිය ලස්සන කඩයක් තියෙන තේ බොනවද? ඉඩමද? ඒක බුමුකෝ. ඉඩමද ගයි. ඔම්මෝ. කඩේ ඉඩමද අයියා. පොඩි කෝපි කඩයක්. ඉඩමද යා. ඉඩමද. යාළුවේ ඉඩමද ඒ නිසා අපි වෙන කඩේකින් තේ බොමු කම. ආකාශයේ තෙතරා ගියා. ලංකාවේ බස් එකක් ඇඟට කපලා ගන්න ඕන. හරි. මම බග්ගේ මෙතන තියෙන අයියේ. ඉතින් කමු. එතන පෙට්ටි කඩිය හරියන්නේ හැවියන්නේ ලස්සන තරම් කයි ඉස්සර. යන්නේ. හොඳ කඩේ කන්න යන්නේ. අයියලා ඉවදෙම නැද්ද? නෑ. රෙකෝඩ් එකද? ඔව්. හැබැයි අපරාධේ. මෙතන ටවුන් කෑම හරියන්නේ අපිට උන ගැමි විදියට ලස්සන එකක්. යාළුවේ මේ දිග ටිකක් කෙනා ස්ලෝ කරගන්න අයියේ. මේක ආකාරය අයියෝ හැම චැනම අයියට දාන්න අමාරුයි. අනේ මු ස්ලෝ කරා කාලේ පාරමැද්දේ. ඕක ගෑ. බ්‍රේක් එක දාන්න මල්ලි. නෑ. ආකාශ. ටාගට් 10ක් වගේ අල්ලමු. හායි. දැන් වෙලා ගියද? දැන් අපි ගිහිල්ලා විනාඩි 19ක්. ඕ පැය භාගයකට. යාළුවේ දිගන් තා ටිකයි බේබිවෙත් නෑ. අයියා යාළුවේ අම්මාව රත්තරන් බලා ගන්නවා. හරි යාළුවේ චුට්ටක් අපි නතර කරමු අපේ ගුරා ඉස්සරහින් යන්න.
ඕහෝ ඔහෝ යාල මගේ දැස ඔබමයි කියා මං ඔබ දැන් ස්ටෑන්ඩ් එකම නවත්තමු කියලානේ දිගින්ම නවත්තමු කෙලින්ම. හරි හරි ඔව් දැන් කෑම කෑමක් නෑ යාළුවා කිරිම දිගන තමයි ආපල්ල බඩින් හිටහලාද. ටවුන් එක කඩ බැරිය මොකෝ මෙතන නවත්තන්න ඕනේ ඈ නිකන් ඒ කාලේ සුට්ටක් අත දුන්නේ මම ටක් ඉබින්නමා දිහා මේ දිගට නවත්තන්න. සුපිරි. ඉතිරි sorry. ලොරි හෝනේ වදුන්ට එලා ඔයා එනවයි ඔතන බංගුවක් හිමිට එන්න. හරි නැත්නම් මවත් උඩියයි. හරියට හරි ලොරි කාරයා. ඕ දන්නවා අයිය කොහෙද පොඩ්ඩක් අපි හරියට දාද්දි ඔයාලා වැරදි විදියට වෙන්න එපා වැඩන් ලොරි කාරත් එක බෑ වැඩි කරා. අයිය දිගනද නැත්තම් කෑම කඩේද නෑ දිගන. දිගන කෑම කඩේ. දිගන මේ කෑම නවත්තනවා. එහෙනම් මෙහෙට ගහමුනේ අයියේ ඕ යාළුවා අඹ ගහ යට සෙවනේ තුරු ලතා යාළුවෝ ඉතින් ඔන්න අපි දිගනට ඇවිල්ලා තියෙන ගැම්මට දිගනට ඉතින් අද සුළුපටු චාරිකාවක් නේ ආවේ ත්‍රාසේ වීදියේ කුතුහලයේ හැමදේම ඒක එක ස්කෝප් කරන්නකෝ. අරේ දැන් ලස්සනයි. යාළුවේ එහෙනම් පොපේ බොයිස් අපි ගගමු යනවා මචං අපි ආපහු සෙට් වෙනවා. හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි කියලා අපි යනවා ටටා. හරි යාළුවෝ එහෙනම් ජය වේවා කට්ටියටම ජය වේවා පුස්සන්නයි හරි. හරි